කොහොමද යාළුවනේ ස්ටාර්ස් LK අපේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම අපි සාදරයෙන් පිළිගන්නවා. පහුගිය කාලේ ගොඩක් ලොකු කැළඹීමක් ඇති කරපු සිද්ධියක් තමයි සුප්‍රසිද්ධ One Direction කණ්ඩායමේ සමාජිකයෙකු වුණ ලියම් පේන්ගේ හදිසි මරණය. මේක අදටත් ගොඩ දෙනෙක්ට විශ්වාස කරන්න අමාරු මරණයක් කිව්වොත් හරි. පහුගිය ඔක්තෝබර් මාසයේ ලියම් මිය ගොස් තිබුණේ ආජන්ටිනාවේ සුප්‍රසිද්ධ හෝටලයක තෙවැනි මහලින් මිය වැටි. ඒත් ඒ වෙද්දී ලියම් සිවිදිනි නසාගත්තද කවුරුන් හෝ මරා දැම්මොත් නැත්නම් අත්වැරදීමකින් බිමට වැටුණ දැනක ප්‍රශ්නය කුට දෙනෙක්ට මතුවන කරුණක්. ලියම් ඒ වන විට ආජන්ටිනාවට පැමිණ තිබුණේ තම මිත්‍ර One Direction සමාජිකයෙක් වන නයිල් හොරන්ගේ ආජන්ටිනාවේ පැවති කොන්සර්ට් එකක් නැරඹීමටයි. එනමුත් කොන්සර්ට් එකට සහභාගී වූ ලියම්ට ෆෑන්ස්ලා ගොඩදෙනෙකුගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදු වූයේ ලියම් කොන්සර්ට් එක අතරතුර ෆෑන්ස්ලාගෙන් තමන්ට ඇටෙන්ෂන් එක ගන්න ක්‍රියා කළා යනුවෙනුයි. එම මාස කිහිපය ඇතුළත ලියම්ගේ හිටපු පෙම්වතියක් වන මායා හෙන්රි සමාජ මාධ්‍ය තුලින් දිගින් දිගටම ලියම්ව විවේචනය කරනු දක්නට ලැබුණා. මෙවැනි හේතු නිසාවෙන් ලියම් විශාල මානසික පීඩනයකින් සිටි බව ෆෑන්ස්ලාට රහසිගත කරුණක් වුණේ නැහැ. ඒ වගේම තමයි ලියම් අලුතෙන් ඇල්බම් එකක් රිලීස් කරන්න සූදානම් වුණත් ලියම්ට ෆෑන්ස්ලාගෙන් එල්ල වුණ විවිධ දෝෂාරෝපණ නිසා ලියම්ගේ රෙකෝඩ් ලේබල් එක වෙන යුනිවර්සල් රෙකෝඩ් ලියම් සමග ගිවිසුම් අවලංගු කරපු නිසා ලියම් තවත් මානසික වැටිලා හිටපු බවට වාර්තා වෙනවා. ඉතින් ලියම්ගේ මරණය වාර්තා වුණ සැනින් ගොඩක් ෆෑන්ස්ලා සැකපල කරේ මෙය සීදීව නසා ගැනීමක්ද යනුවෙන්. එනමුත් මේක බොහෝ දුරට අනතුරක් වෙන්න ඇති කියලා පොලිසිය සැකපල කරා. මොකද ලියම් මරණය වන මොහොතේ ඉඳලා තියෙන්නේ අධික ලෙස බීමත්වයි. ලියම්ගේ මරණය සැක සහිත නිසා පොලිසිය විසින් ලියම්ගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට මාසකට අධික කාලයක් ගන්නවා. ඒ අනුව පොලිස් වාර්තාවල දැක්වෙන පරිදි ලියම් මිය යන අවස්ථාවේදී ඇල්කොහොල්, කොකේන් වගේම විෂාදය සඳහා ගන්නා බෙහෙත් ලියම්ගේ සිරුරේ අන්තර්ගත වෙලා තියෙනවා. ලියම් මිය යන විට මත්ද්‍රව්‍ය හේතුවෙන් 80න් සිට තෙවන මහලෙන් වැටි මරණය සිදු වී ඇති බවට පොලිසිය සනාථ කරා. හෝටලයේ නිසි කළමනාකාරීත්වයක් තිබුණා නම් ලියම්ගේ ජීවිතය රැක ගන්න තිබුණා කියලායි එළි වුණේ. මොකද ලියම් බීමත්ව සිටින විට ඒ බව හෝටලයේ සමාජිකයන් දැනුවත් වුණත් කවුරුත් ලියම්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙලා නැහැ. ඒ වෙනුවට ලියම්ව උඩ තට්ටුවට ගෙන ගොස් කිසිදු සිහියකින් තොරව ඉන්න ලියම්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ දීලා තියෙනවා. මේ කරුණු නිසා ලියම්ගේ මරණයට වගකිව යුත්තයින් ලෙස ලියම් ආජන්ටිනාවේ නැවතී සිටි හෝටලයේ මැනේජර්, පිළිගැනීමේ නිලධාරී හා ලියම්ගේ ආජන්ටිනාවේ මිතුරෙක්ද අත්අඩංගුවටගෙන තියෙනවා. ඒ වගේම තමයි ලියම්ට මත්ද්‍රව්‍ය ලබා දුන් හෝටලයේ වේටර්ටද නඩු කරලා තියෙනවා. තවද ලියම්ගේ වර්තමාන පෙම්වතිය වන කේට් කැසිඩිටද ගොඩක් ෆෑන්ස්ලාගෙන් දෝෂාරෝපණය එල්ල වෙනවා. මොකද ලියම්ගේ මානසික තත්ත්වය දුර්වල නිසා ලියම්ව තනි කරන්න එපා යනුවෙන් වෛද්‍ය වාර්තාවල දක්වා තිබුණා. එනමුත් ලියම් සමග ආජන්ටිනාවට ගිය කේට් කිහිප දිනකින් ලියම්ව තනි කර නැවත එංගලන්තයේ බලා පැමිණ තිබුණා. ලොවක් ආදරය කර ලියම් පේන් මේ විදිහට සමුගත්තේ මුළු ලෝකය මහත් කම්පනයට පත් කරමින් කිව්වොත් නිවැරදි. ඔයාලට තවත් මේ වගේ තොරතුරු සවිස්තරාත්මකව හා නිවැරදිව දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න.